මව විසින් තම කුඩා පුතුගේ ගෙල කපා ඝාතනය කර ඇයද මරණයට පත්වුණු පුවතක් වාර්තා වුණා. මේ සිදුවීම මේ වන විට මුළු රටම කම්පනයට පත් කරලා තිබෙනවා. මේ සිද්ධිය ගැන හමු වුණු සංවේදී සටහනක්. අම්මා කෙනෙක් කොහොමද තමන්ගේ කුසේ උපන්න දරුවාට එහෙම කළේ? මම දන්නවා මට වගේම හැමෝටම තියෙන ප්‍රශ්නය ඒක. අලගෙඩියක්වත් කපන්න බැරි මෝහත් නැති පිහියකින් තමන්ගේ දරුවාගේ ගෙල කපන්න තරම් සාහසික වෙන්න පුළුවන්ද අම්මෙක්ට? මොනතරම් පීඩන තිබුණත් අනේ දෙයියනේ. අහිංසක දරු පැටවුන්ට මෙහෙම අපරාධ කරන්න එපා මිනිසුනි. මේ පැටව මොන වරදක් කළාටද? දැක්ක ගමන් පපුව කඩම් වැටෙන සිහි මුර්ජාවට එන සිද්ධි මේවා. හැබැයි මේක ඇත්තටම දරුවාට තිබුණු තරහක් නම් වෙන්න බෑ කියලාමයි මට හිතෙන්නේ. එහෙමනම් ඒ අම්මා තමන්ගේ ජීවිතේ නැති කරගන්න උත්සාහ කරන එකක් නෑ. නැත්තම් මොකක්ද හේතුව? මානසික පීඩනය. මට නම් දැනෙන්නේ එහෙම. ගොඩක් අය කසාද බඳින්න කලින් ගොඩක් ආදරෙන් හිටියට ඇත්තටම මිනිස්සු වැඩි වැඩියෙන් ආදරය කරන්න ඕනි කසාද බැඳලා ළමයි හම්බුණාට පස්සේ. දරුවෙක් ලැබුණාට පස්සේ අම්මා කෙනෙක් කායිකව වගේම මානසිකවත් වෙනස්කම් වලට ලක් වෙනවා. හැමෝගෙම අවධානය දරුවාට ලැබෙනකොට හැමෝටම අම්මව අමතක වෙනවා. ඔය අතරේ සමහර පිරිමි දරුවා හම්බුණාට පස්සේ දරුවෙකුත් එක්ක ගැහණියක්ව තනි කරලා දාලා යනවා. එක්ක වෙන ගැහණියෙක්ගේ පහස හොයන් යනවා. දහසකුත් වැඩ එක්ක නිදි නැති රැයවල් එක්ක දරුවගේ කුසගින්නත් එක්ක හැඬිලිත් එක්ක දවසම ගෙවන අම්මා කෙනෙක්ගේ පීඩනේ මොනතරම්ද කියලා තනියම දරුව බලා ගන්න අම්මලා දන්නවා ඇති. එහෙම වුණාම මොනතරම් මිනිස්සු අසරණ වෙනවද? මිනිස්සුන්ට යන්නේනම නැති වෙනවා. තමන්ගේ හිතේ වේදනාව පීඩනය කියන්න කෙනෙක් නැතුව යනවා. එහෙම මිනිස්සු අවසානෙට මානසික ලෙඩ වුණාම ලැබෙන ප්‍රතිඵල මේ වගේ භයානක වෙනවා. සමහරු නම් තමන්ගේ ජීවිතෙන් පරිගන්නවා. සමහරු අනුන්ගේ ජීවිතවලින් පරිගන්නවා. තවත් සමහරු අනුන්ගේ ජීවිතත් නැති කරගෙන තමනුත් විනාශ වෙනවා. ඔය අතරේ සමහර අම්මලාට නිදහසේ මැරෙන්නවත් බෑ. දරුවෝ දාලා මැරෙන්නවත් හිත හදාගන්න බෑ සමහරුන්ට. දරුවන්ට මමත් නැති වුණොත් මොනවා වෙයිද හිතලාම ගන්න හොඳම නැති දරුණුම තීරණේ ගන්නවා. ඒක වැරදි කියලාවත් තේරුම් කරන්න කෙනෙක් එයාලාට නැති එකයි ලොකුම ගැටලුව. කරුණාකර ළඟ ඉන්න අයගේ මානසිකත්වය තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔය මොන ලෙඩේටත් වඩා භයානකයි මානසික ලෙඩෙක් වෙන එක. Tamanට මානසික රෝග ලක්ෂණ තියනවා වගේ නිකමට හරි දැනෙනවා නම් මානසික වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න දෙපාරක් හිතන්න එපා. වැදගත්ම දේ කසාද බැඳා නම් දරුව හැදුවා නම් පින් සිද්ධ වෙයි. ඒ වගකීම් වලින් දෙදෙනාගෙන් එක්කෙනෙක්වත් පිට යන්න එපා. තමන්ගේ ඕමනාවට මිසක් දරුවන්ගේ ඕමනාවට දරුව මේ ලෝකෙට ආවා නෙවෙයිනේ. දෙන්නත් එක්ක එකතු වෙලා හීන දැකලා එක්කෙනෙක්ට විතරක් වගකීම් පටවලා පිටපනින එක මොනතරම් අශිෂ්ටද? ගැහණු වේවා පිරිමි වේවා මේක දෙගොල්ලටම පොදුයි. දරුවෝ කියන්නේ දෙන්නගේම වගකීමක්. මොනතරම් පීඩන තිබුණත් මෙච්චර දරුණු වෙලා අසරණ දරුවන්ට මෙහෙම කරන්න එපා. හදාගන්න බැරි නම් දරුවෝ හදන්න නැතුව ඉන්න. හදාගත්ත දරුවා බලා ගන්න බැරි නම් අඩුම ළමයාව හදාගන්න කැමති කෙනෙක්ට හරි දෙන්න. දරුවෝ හදාගන්න කැමති අය ඕනි තරම් මේ රටේ ඉන්නවා. නිරපරාධ අහිංසක ජීවිත මෙහෙම නැති කරන්න එපා. මුන් කොහොම මේවා කරනවද මන්දා? මට නම් උන් කරපුවා බලන්නවත් හිත හයිය නැහැ. මේවා දැකලා දැකලාම හිතට හරි වෙහෙසයි. තාක්ෂණය මොකට මෙච්චර දියුණු වුණාද හිතෙනවා. මේවා දැක දැක කොහොම ජීවත් වෙන්නද හිතෙනවා. අනාගතය ගැන සුබ ලකුණු නම් පේන තෙක්මානික නැහැ. මේ වගේ හද කම්පා කරන සිදුවීම් අහන්න දකින්න නොලැබේවා කියලා මම එකසිතින් ප්‍රාර්ථනා කරනවා. නිවන් සුව ලැබේවා පුතේ. ඔයාට හොඳ දෙමව්පියන් ලැබෙන්න ඕනි සසර වසන තුරුම. මේ ගැන ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන් යන්න.